හලෝ කොහොමද ඉතින් ඔයාලට මතකයිද මම දැනට අවුරුද්දකට විතර කලින් YouTube channel එකක් කරා Poor Girls Diary කියලා. ඉතින් මම ඊට පස්සේ ටික කාලෙකින් ඒක නවත්තලා දැම්මා. ඊට පස්සේ මම social media වලට මගේ contents upload කරන්න නැතුව හිටියා. ඉතින් ඒකට ගොඩක් අය මාව පාරේදී හම්බුනහම මගේ හේතු ඇහුවා. ඊට පස්සේ තව සමහර කට්ටිය මගේ YouTube channel එකටම comment කරලා තිබුණා. ඒ videos දාන්නේ නැත්නම් දැන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා අහලා තිබුණු ප්‍රශ්න වලට මම උත්තර දෙන්න ඔන්න මම අද ඇවිල්ලා ඉන්නවා. ගොඩක් දේවල් කියන්න තියෙනවා. හැබැයි ඊට කලින් මම කියන්නම්කෝ ඇයි මම YouTube එකට videos දාන එක නැවැත්තුවේ කියලා. මට ටික කාලයක් මගේ ෆෝන් එක නැතුව ඉන්න උනා. මම ඔයාලට කියලා තිබුණාද මන් දන්නේ නැහැ. මම කලින් මගේ videos කරේ මගේ තිබුණු ෆෝන් එකකින්. එතකොට මට තිබුණේ Samsung ෆෝන් එකක්. ඒක ටික කාලයකට කලින් වැටිලා කැඩුණා. ඊට පස්සේ මට ඒකෙන් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ වීඩියෝ දාන එක මට සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න සිද්ධ වුණා. ඊට පස්සේ ටික කාලයක් ගියා මට අපෝ පරණ ෆෝන් එක වෙනුවට මට අලුත් ෆෝන් එකක් අරගන්න. ඉතින් ඒක තමයි මගේ ප්‍රධානම හේතුව. ඊට පස්සේ වීඩියෝස් මම ටික දැම්මා. හැබැයි මට හැම වෙලේම දාන්න තරම් වෙලාවක් නැති වුණා. මොකද මම ගමේ තිබුණු වැඩ ටික සේරම නවත්තලා ඒ ටික ගෙදර අයට බලා ගන්න කියලා මම ආවා කොළඹට. මම හිටපු තැන සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මම දැන් ඉන්නේ කොළඹ. ඊට පස්සේ මම කරගෙන හිටපු ඔයාලා අහුවනේ දැන් සත්තු හදන්න නැද්ද මොකද කරන්න කියලා. ඒ දේවල් වලින් මම ටිකක් ඈත් වෙලා මම ජොබ් එකකට ආවා. ආයෙමත් මගේ නවත්තලා දාලා තිබුණු වැඩ ටිකක් පටන් ගන්නත් එක හිතාගෙන. කොළඹට ආවේ ඇත්තටම ජොබ් එකක් කරන්න කියලා හිතාගෙන නෙමෙයි. හැබැයි මම ඉගෙන ගන්න ආවේ පොඩි දේවල් ටිකක්. ඒත් එක්කම මම ජොබ් එකකට යන එක හොඳයි කියලා හිතලා තමයි මම ජොබ් එකකටත් යන්න පටන් ගත්තේ. ඉතින් මම දැන් කොළඹට ඇවිල්ලා මාස 9ක් විතර වෙන්න යනවා. ඒ අතරමැද්දේ මම වීඩියෝස් දෙකක් විතර මගේ YouTube එකට අප්ලෝඩ් කරලා තිබුණා. ඒවා බලපු කට්ටියත් හිටියා. ඉතින් මං ගැන හොයලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මං ගැන හොයලා බලපු හැමෝටම මං හරිය ආදරෙයි, ගොඩාක් ආදරෙයි. ඉතින් ඔයාලා හැමෝටම මං ගැන හොයලා බලවට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා මගෙන් අහලා තිබුණා ප්‍රශ්නයක්. මොකද දැන් වෙන්නේ ගෙවල් හදන්න නැද්ද? මම මැරි කරන්නේ නැද්ද? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණා. ඔයාලට මතකද දන්නේ නැහැ. මම හිටියා මම ගමෙන් එනකොට මම ඔයාලට පෙන්නුවේ මගේ ගෙදර සම්පූර්ණයෙන්ම තියෙන ලෑලි ගෙදරක් කියලා. ඉතින් දැන් මම පෙන්නන්නම් ඔයාලට මගේ ගෙදර කොහොමද තියෙන්නේ කියලා. ගෙදර කිව්වට ඒක තාම ටිකක් තව තියනවා වැඩ කරන්න. ඒ තිබුණට වඩා දැන් සම්පූර්ණ වෙනස්. එතන ඇත්තටම කිව්වොත් දැන් එතන ලෑලි ගෙදරක් නැහැ. අල බලාපොරොත්තු වුණා වගේම ඒකේ හදන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් එතන සම්පූර්ණම වෙනස් විදිහක ලොකේෂන් එකක් තමයි කලින් තිබුණට වඩා තියෙන්නේ. ඔයාලට මතකයි නම් මේ තමයි මම මුලින්ම ගෙනාපු වීඩියෝස් වලින් එකක්. මම දැන් නම් ඒ වීඩියෝස් ටික මගේ කන්ටෙන්ට්ස් වලින් අයින් කරලා තියෙන්නේ. මගේ ගෙදර ඇත්තටම ඔය වගේ තමයි තිබුණේ. ලෑලි වලින් හදලා. මොකද මම මගේ කතාව කිව්වා. ගොඩ කාලයකට කලින් මට සිද්ධ වුණා ගොඩ කාලයක් නෑ ඇත්තටම ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ගොඩක් දේවල් මගේ ජීවිතේ මට ආපහු මුලක ඉඳන් පටන් ගන්න සිද්ධ වුණා. ඒ පටන් ගන්නකොට ආපහු මම හිටපු දැනට වඩා සෑහෙනම පාතේ ඉඳන් ඇත්තටම කිව්වොත් ලෑලි ගෙදරක ඉඳන්ම මට පටන් ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ කතාව මම ගොඩක් වෙලාවට මගේ පැත්තෙන් මම ඔයාලට ඉදිරිපත් කරා. ඒ වීඩියෝස් හැම එකකම වගේ තිබුණා ඒ ගෙදර. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි. මම හරියටම අවුරුද්දක් යනකොට මම මගේ කතාවේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා. මං මගේ කතාව පටන් ගන්නකොටමත් කිව්වා මගේ වයසේ ගොඩක් අය හැම වෙලේම නෑ බෑ කිය ඉන්නවා මම දැකලා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට එහෙම පැත්තකට වෙලා ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. මට පුළුවන් විදිහට මම හැම වෙලේම try කරන්න කැමති කෙනෙක්.
බෑ කියලා හිතුණත් මම මට පුළුවන් විදිහෙන් ගොඩක් දේවල් කරගන්න කෙනෙක්. ඉතින් ඇත්තටම සතුටුයි මම ගිය අවුරුද්ද හිටියට වඩා මේ අවුරුද්දේ ගොඩක් දේවල් මම අචීව් කරගෙන තියෙනවා. ඒ වගේම හිටපු තැනට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලා කැමති ඇත්තනේ දැන් කොහොමද මම කරන්න පටන් ගත්ත වැඩ ටික කරගෙන යන්නේ, දැන් මොනවද වෙන්නේ, දැන් කොහොමද හදන්න පටන් ගත්ත ගේ තියෙන්නේ කියලා. ඉතින් ඔක්කොම කලින් අපි බලලා යමු දැන් හදන්න පටන් ගත්ත ගේ මොන වගේද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ දැනට මාසයකට විතර කලින් මම අන්තිම වතාවට ගෙදර යනකොට හදන්න පටන් ගත්ත ගේ ෆවුන්ඩේෂන් එක දාලා තිබුණ විදිහ දැන් ඊට වඩා වෙනස්. අනිවාර්යයෙන්ම මම ඊළඟ පාරේ ගෙදර ගියපුවාම ඔයාලට මම තව වීඩියෝ එකකින් අරගෙන එන්නම් කොහොමද අපේ ගේ හැදෙන විදිහ ටික ටික වෙනස් වෙන්නේ කියලා. ඉතින් එහෙම තමයි. කාලෙකට සමහර ජීවිත කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ හැම වෙලේම අපි වැටුණ විදිහටම ඉන්න හොඳ නැහැ. ඉතින් අපි නැගිටින්න try කරන්නත් ඕනේනේ. ඒ වගේම තමයි අපිට ගොඩක් වෙලාවට අත දෙන්න කවුරුත් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනේ කාගේවත් උදව් තිබුණත් නැතත් අපි තනියම නැගිටින්න තව කෙනෙක් දිහා බලාගෙන එයා අපිට උදව් කරයි කියලා බලාගෙන ඉන්න නැතුව අපි අපිට පුළුවන් විදිහට නැගිටින්න අපේ දේවල් කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මාත් එක්ක දිගටම රැඳලා ඉන්න. මම ඔයාලට මගේ ජීවිතේ මේ අවුරුද්ද ඇතුළත වෙනස් කරගත්ත විදිහ මම කොච්චරක් දේවල් අචීව් කරගෙන තියනවද, මම ඉස්සරහට මොනවද කරන්නේ හැමදේම ඔයාලට පෙන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ආයෙමත් මම ඔයාලත් එක්ක ටික ස්ටෝරි එකක් ෂෙයා කරගන්න කැමතියි. ඉතින් හැමදාම මාත් එක්ක හිටියා වගේ එකතු වෙලා ඉන්න. ඉතින් අදට මම මගේ වීඩියෝ එක මේ චූටි වීඩියෝ එකක් කරන්න ටිකක් වෙලාව මැද නිසා මම චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ. මම චූටි වීඩියෝ වලින් හරි මම මගේ දේවල් අචීව් කරගන්නකොට මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඒක මම දන්නවා ඔයාලට ගොඩක් අයට මොටිවේෂන් එකක්. ඉතින් මාත් එක්ක දිගටම එක්ක වෙලා ඉන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.